පුතේ එහෙනම් ඔන්න අදට ඉවරයි. ලබන සතියේ නිමාඩුවක් ඕනිද? දෙන්න වෙයි නේ. හරි. ඉතින් එහෙනම් අවුරුද්දේම හොඳට සමරලා හොඳට කියන්නේ සතුටින් සතුට තියෙන්න ඕනි නිකන් විනාශ කරගන්න නැතුව පොඩ්ඩක් මේක අහන්නෝ. හරි. අහලින්ටෝ. ඉතින් පරිස්සම් වෙන්න දේවල් තියෙනවා. හොඳද? අවුරුදු කාලෙට මාර්ග අනතුරු වැඩි වෙනවා නේද? මොකක්ද ඒකට කියන්නේ? ඇක්සිඩන්ට් කියපුවම රියානතුරු විතරක් නෙමෙයි තව මේ රතිඤ්ඤාරයේ මේ හින්දාත් වෙන ඒවල් තියෙනවනේ නේද? එහෙම තියෙනවා කලකෝලහල සමහර කට්ටිය පාටි දාන්න ගිහිල්ලා ඒවත් ඇති වෙනවා කොහමද කොහම අනතුරු ටිකක් වැඩි වෙනවා පරිස්සමෙන් ඉන්න ඕනේ. හොඳද? ඉතින් පුතේ අවුරුදු මේක අහන්න මේක විශේෂයි මේ රතිඤ්ඤා ඇත්තටම රතිඤ්ඤා කරලා පුපුරනකොට නේ වන්ද ලොකු සතුටක් එහෙම දැනෙනවද? අඩුම ගානේ පුළුවන් නම් පුතේ අහස් කූරු දාන්න. පුළුවන් නම් අහස් කූරුවක් දාන්න අඩුම ගානේ. හැබැයි අහස් කූරු අතේ තියන්න දාන්න යන්න එපා. හරිද? අහස් කූරු මොකක් හරි බට කෑල්ලක් මේ බට කෑල්ලක් හදාගෙන දිගට ඒ බටේට අහස් කූරු දැම්ම ගිනි තිබ්බා. ඔහම අල්ලගෙන ඉන්න අතින් එතකොට උඩට යවන්න පුළුවන් තරම්. හරිද? රතිඤ්ඤා දාන්න එපා කිව්වේ පුතේ. රතිඤ්ඤා දානකොට පුතේ අපි බෝම්බයකට අහු වුණාම කොහොමද? අපි බෝම්බයකට අහු වුණාම සමහරවිට බෝම්බයකට අහු වුණාම පුතේ මිනිස්සු මේ කිසිම ඩැමේජ් එකක් නැතුවත් මැරෙනවා. ඒ කියන්නේ බෝම්බයකට අහු වෙලා නැහැ එතකොට නේ. ඒ අයියේ අර කම්පණය දරා ගන්න බැරුව අර සද්දේ දරා ගන්න බැරුව මිනිස්සු මැරෙනවා. බෝම්බයකට අහු වුණා. අර කෑලි වැදිලා විතරක් නෙමෙයි මැරෙන්නේ. ඉතින් සත්තු කොච්චර මැරෙනවද පුතේ? නේ? ඔය දැන් අපේ ඔය තියෙනවා ලොකු පන්ති වලදී ඉගෙන ගන්න අපේ සංඛ්‍යාත පරාසය අපිට ඇහෙන සාමාන්‍ය මිනිසුන්ට ඇහෙන්නේ හර්ට්ස් වලින් මනින්නේ හර්ට් 20ත් 20000ත් අපිට හර්ට්ස් 20න් පල්ලෙහා ඒවා ඇහෙන්නේ නැහැ සද්ද ඇහෙන්නේ නැහැ එහෙම තියෙනවා පරිසරය අපිට ඇහෙන්නේ නැහැ හර්ට් 20000න් එහා ඒවා අපිට ඇහෙන්නේත් නැහැ ඒවා ඇහෙන සත්තු ඉන්නවා ඉතින් එතකොට ඔය රතිඤ්ඤා කරලක් එහෙම පුපුරන සද්ද ඒකයි මං කිව්වේ පුතේ අහස් කුරු කමක්වත් නැහැ කියලා. ඒක උඩටනේ යන්නේ අනික රැටනේ. නේද? වවුලෙක්ට තමයි හවුනොත් ඉතින්. හරිද? අර රතිඤ්ඤා කරලක් බිමට දාපම පොළොවේ සත්තු කොච්චර ඉන්නවද? කොච්චර සත්තු ඉන්නවද? ගෙදර ඉන්න ඔයාලගොල්ලන්ට පොඩ්ඩක් ඇති හුරුවක් බල්ල කොච්චර බයද රතිඤ්ඤා වලට? ඒ යාලට ඒ සද්දේ දරන්න බෑ. ඒ සද්දේ යාලට දරන්න බෑ. අමාරුයි. ඉතින් මැරෙනවා සමහර කට්ටිය. සමහර බල්ලෝ එහෙම මැරෙනවා. චූටි සත්තු කොච්චර මැරෙනවද අපි දකින්නේ නැතුව. ඉතින් ඒ හඳ පුතේ විනෝද වෙන්න රතිඤ්ඤා අපරාධ සල්ලි අනික. රතිඤ්ඤා කරලකින් විනෝද වෙනවා කියන එක පුළුවන් නම් ඒක අතහැරලා දාන්න. රතිඤ්ඤා පත්තු කරන්නේ නැතුව ඉන්න අනතුරුත් අඩුයි එතකොට හොඳ. හරිද පුළුවන් නම් ඉතින්. දැන් මේලාට තමයි දැනටම රතිඤ්ඤා ගෙනල්ලාද දන්නේ නැහැ. නේ? කොහොම හරි ඉතින් අපි සතුටු වෙනකොට තව කෙනෙක්ට කරදරයක් වෙන විදිහේ දේවල් වලට පුරුදු වෙන්නේ නැතුව ඉන්නවා නම් හොඳයි. නේ අපි මානුෂීය වෙන්න එපා. හොඳද? හරි ඒ කියන්නේ කිව්වේ ඉතින් එහෙනම් ඉතින් බොහොම පරිස්සමෙන් මානුෂීය ඒ කියන්නේ අර විදිහේ වැඩ වලින් පුළුවන් තරම් ඈත් වෙලා හොඳද? සතුටු වෙලා එහෙනම් අවුරුදු සමරලා ඊළඟ සතියේ ඉඳන් ආයෙ වැඩේට බහිමු. අවුරුදු කාලය එනකොට පාඩම් ටික එහෙම අමතක කරගෙන ඉන්න එපා. හොඳද? හරි පුතේ. එහෙනම් සුබ අලුත් අවුරුද්දක්. ඔය කියපු ටික ගැන හිතන්න ඈ. හොඳයි.